ටොක්ස් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ගොඩ දවසකට පස්සේ අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ රිදී විහාරේ ගිය දවසේ වීඩියෝ එක. රිදී විහාරේ තියෙන්නේ කොහෙද කියලා අපි හැමෝම දන්නවා. අද මං හිතුවා රිදී විහාරය ගැන විස්තර තියෙන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඕගොල්ලෝ කවදා හරි දවසක රිදී විහාරයට ගියොත් එහෙම ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක බලාගෙන මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන දේවල් ඇත්තටම දකින්න. වීඩියෝ එකට යන්න කලින් අපිට මේ ගැන විස්තර කියලා දුන්න සිවිල් ආරක්ෂක දිසානායක අංකල්ටත් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඉන්න මාත් එක්ක රිදී විහාරයට යන්න. රිදී විහාරයේ මූලාරම්භය ගැන ගත්තොත් එහෙම මේකටත් ලොකු නිදන් කතාවක් තියෙනවා. රිදී විහාරයේ ලෙන් 21ක් පමණ තියලා තියෙනවා. ඒ ලෙන් වල රහතන් වහන්සේලා තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ඉස්සර වෙළඳාමේ පැමිණෙන මිනිසුන් ගෙමන් හරින්න තෝරාගෙන තියෙන්නේ අද මේ රිදී විහාරයේ පවතින ප්‍රදේශය. එක දවසක් වෙළෙන්දාන්ට මගදී පැණි වරක ගෙඩියක් හම්බ වෙනවා. ඒකත් අරගෙන ගෙමන් හරින්න මේ ස්ථානයට ඇවිත් ලෙනක් ඇතුලේ ඉන්නකොට ඔන්න ඊලිනේ ඉඳලා තියෙනවා ඉන්ද්‍රගුප්ත කියලා මහරහතන් වහන්සේ නම. පැණි වරක ගෙඩිය රහතන් වහන්සේට පූජා කරලා උන්වහන්සේගෙන් අවසර අරගෙන ඒ ස්ථානයේ එදා දවසේ ගිමන් හැරලා තියෙනවා. පහුවදා උදේම පිටත් වෙන්න හදනකොට ගල් ගුහාවක් ඇතුලේ ලස්සන ආලෝකයක් විහිදෙනවා මේ වෙලෙන්ද දැකලා තියෙනවා. ඇතුළට ගිහිල්ලා බලනකොට රිදී ගොබයක් කියලා හඳුනගෙන රිදී ගොබෙන් කැබැල්ලක් කපාගෙන අනුරාධපුරේ පලා වෙළඳාමේ පිටත් වෙලා තියෙනවා. ඒ කාලේ අනුරාධපුර පාලකයා වෙලා හිටපු දුටුගැමුණු රජතුමාට රුවන්වැලි සෑය හදලා අඩිතාලම දාලා තැන්පත් කරන්න වස්තුව මොනවත් තියලා නැහැ. මේ ගැන දැනගත්ත වෙලෙන්දෝ රජුව හම්බ වෙලා රිදී කැබැල්ල දීලා ඒ ගැන විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ රජතුමා සේනාවකුත් එක්ක රිදී විහාරයට ගිහිල්ලා රිදී ගොබෙන් තවත් කොටසක් කපාගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ රිදී ගොබෙන් කොච්චර කැපුවත් රිදී ලියලනවා. පසුව රුවන්වැලි මහා සෑය වටේටම තැන්පත් කරලා තියෙන්නේ මේ ලෙන ඇතුලෙන් අරන් ගිය රිදී. මුල් කාලයේදී රුවන්වැලි මහා සෑය ඉදි කරන්න දායක වුණ මිනිසුන්ට පඩිනඩි පවා ගෙවලා තියෙන්නේ රිදී වලින්. කාලයත් එක්ක රුවන්වැලි මහා සෑය වැඩ නිම වෙනකොට මේ රිදී ගොබයත් ලියන එක නතර වෙලා තියෙනවා. ඊට පස්සේ කළගුණ සැලකිලිමත් විදිහට මෙම ස්ථානයේ විහාරස්ථානයක් ඉදි කරන්න හිටපු රජතුමා පළමුව තමන්ගේ ශරීරයේ උසට හා ශරීරයට සමානව බුද්ධ ප්‍රතිමාවක් ඉන්දියාවෙන් හදවලා දබරන් ආලේප කරලා අනුරාධපුරයට වඩම්මවගෙන ඇවිල්ලා තියෙනවා. අනුරාධපුරයේ සිට රිදී විහාරයට පිළිම වහන්සේ වඩමුවාගෙන ඉන විට රිදී විහාරයේ ලෙනේ ඉඳලා කිලෝමීටර් 7කට පමණ දුරදී මෙම් පිළිම වහන්සේ ගෙනාව කරත්තය ගල්තරාවක් මත ඉරිලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මෙම් පිළිම වහන්සේ වඩම්වන්න ඉස්සෙල්ලා දුටුගැමුණු රජතුමා ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගෙන් අවසර අරගෙන නොතිබීම. පසුව දුටුගැමුණු රජතුමා බිම දිපා වෙලා පිළිම වහන්සේ මෙම ස්ථානයෙන් අරගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනකොට ලෙන ඇතුළේ සිටින ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට එය දැනලා තියෙනවා. ඊට පස්සේ සීලුම් මහරහතන් වහන්සේලා මේ ස්ථානයට වැඩම කරලා පිරිස් සජ්ජායනා කරනකොට කරත්තේ තිබූ පිළිම වහන්සේ අහසට වැඩම කරලා මිනිසුන්ගේ සාදුනාද මැද්දේ රිදී ගොබේ කපා අවසන් කර ස්ථානයටම පිළිම වහන්සේ වැඩලා තියෙනවා. වෙනත් විහාරස්ථානවල දක්නට නොලැබෙන ජේසුස් වහන්සේගේ ක්‍රිස්තු චරිතාපදානයේ ඇතුළත් පිගංගඩ 168ක් මේ ස්ථානයේ මෙන්න මේ විදිහට සවි කරලා තියෙනවා. ඒවා මල්වතු පාර්ශවයේ පළවෙනි මහානායක හිමිවන තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්කිත මහානායක හාමුදුරුවන්ව බැලීමට පැමිණි ඕලන්දේ පැල් පාණ්ඩුකාරතුමා ගෙනාපු තෑගි භෝග අතර තමයි තියලා තියෙන්නේ. පළවන මහානායක හාමුදුරුවන්ගේ පැවසීමට අනුව සැතපෙන පිළිම වහන්සේ ඉදිරිපිට මේ ටයිල් සකස් කරලා තියෙනවා. ඒ කාලේ ක්‍රිස්තු චරිතාපදානය නොදත් මිනිසුන් මේ ටයිල් කැට එක එක පැතිවලට අපිළිවෙලට සවි කරලා තියෙනවා. පස්මහා බුදුරුවන්ගේ පිළිම වහන්සේලා තමයි ඔයාලා මේ එකම උසට දකින්නේ. මේ පිළිම වහන්සේගේ මෑත කාලයේදී මේ ඕගලන්ට දකුණු පැත්තෙන් පේන අතව වැටලා තියෙනවා සතෙක් විදගෙන ගිහිල්ලා. ඊට පස්සේ අලුතෙන් තමයි ওই විදිහට ලී වලින් තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට උඩින් මැටි ආලේප කරනවා.
ඒ කාලේ මේ දොරවල් අලංකාර කරන්න වඩුවන් විසින් ඇද්දල යොදාගෙන තියෙනවා. අද වෙනකොට මේ ඇද්දල වලින් බොහෝමයක් සොරසතුරු උවදුරු නිසා හානි වෙලා තියෙනවා. ඒ වගේම ඇතුළ ආලෝක කරන්න පලිගුද මේ දොරවල් වලට යොදාගෙන තියෙනවා. නමුත් ඒ පලිගු පවා අද වෙනකොට බොහෝමයක් නැති වෙලා තියෙනවා. ඔයාලා දැන් මේ දකින්නේ මං අර පෙන්නපු දොර වහන විදිය. ඉතින් කවුරු හරි පිටතින් ඇවිල්ලා කොච්චර අරින්න උත්සාහ කරත් මේක අරින්න බැහැලු මේ ක්‍රමය නිසා. දුටුගැමුණු රජතුමා විසින් රිදී විහාරයට අක්කර 3765ක පමණ භූමි ප්‍රමාණයක් පූජා කරලා තියෙනවා. ඉතින් එහෙම පූජා කරාට පස්සේ දුටුගැමුණු රජතුමා කියලා තියෙනවා තේවාවන් නිසි වේලාවට කරන්න කියලා. ඉතින් අද වෙනකොටත් උදෑසන 5 මාරට අලුයම් පූජාවත්, දවල් 11ට බුද්ධ පූජාවත්, හවස 6ට ගිලන්පස පූජාවත් හේවිසිනාද මැද්දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. මේ තැන්වාල දකින්නේ පංචනාරි ගටය ඇද්දත් උළුවස්ස. ඒකේ තේරුම වෙන්නේ පංච කියන්නේ පහ, නාරි කියන්නේ කාන්තාව, ගටේ කියන්නේ කලය. ඔයාලට මෙතනට આવොත් බලා ගන්න පුළුවන් මේ කලය ඇතුලේ කාන්තාවන් 5 දෙනෙක් ඉන්න විදිහට තමයි හදලා තියෙන්නේ. මේ පංචනාරි ගටේ දෙපසින් සිංහ රූප දෙකකුත් තියෙනවා. මේ උළුවස්ස සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන ඇද්දල වලින් නමුත් පහු කාලයේදී ඇද්දල හොරකම් කරන් ගිහින් තියෙනවා. අද වෙනකොට ඉතුරු ඇද්දල වල ආරක්ෂාව සඳහා ඉදිරියෙන් වීදුරු ආවරණයක් යොදලා තියෙනවා. ඔයාලා දැන් මේ දකින මකර තොරණ රිදී විහාරයට පමණක් ආවේනික වෙච්ච මකර තොරණ. මකර තොරණ දෙපසින් සිටින දේවතාවියන්ගේ රූප නිසා තමයි මේ මකර තොරණ විශේෂ වෙන්නේ. මේ පිළිම වහන්සේ ඉදිරියෙන් තියෙන මල්ලාසනයට පහළින් ඔයාලට දකින්න පුළුවන් රාම රාවණ යුද්ධය. ඊළඟට ඔයාලට මේ පිළිම වහන්සේගේ දකුණු පසින් ඔගොල්ලෝ ගිහිල්ලා බලන්න එතන සිතුවම් කරලා තියෙනවා උසම කුංජය. මේකේ තේරුම තමයි හරකයි අලියයි එකම හිසෙන් තමයි සිතුවම් කරලා තියෙන්නේ. මට මතක විදිහට පිළිම වහන්සේට වම් පස්සෙන් තියෙනවා පහළ ත්‍රිසිංහ රූපය. මේකේ ඇතුලේ තියෙන්නේ සංරක්ෂණය කරපු පැරණි පුස්කොළ පොත්. රිදී විහාරයේ පුස්කොළ පොත් සංරක්ෂණ වැඩමුළුවක් තියෙනවා. ඉතින් මේ වැඩමුළුව මාස 6ක් පමණ කාලයක් තිස්සේ පැවැත්වෙනවා. ඉතින් මේකෙදි පුස්කොළ පොත හදන විදිහේ ඉදන්ම මුල ඉදන් දැනුම ලබා දෙනවා. ඊළඟට ඔයාලට දකින්න පුළුවන් කාන්තාවන් 9 දෙනෙක් යොදාගෙන සිතුවම් කරලා තියෙන ඇතෙක්ගේ රූපය. ඉතින් මේකට කියන්නේ නවනාරි පුංජරය කියලා. නවනාරි පුංජරයට දෙපසින් තියෙනවා ඉරහඳ රූප දෙක. ඉතින් ඉරහඳ රූප දෙකට පහළින් ඔයාලට දකින්න පුළුවන් සිංහයෙක්, ඇතෙක්, කාන්තාවක් යන චරිත තුනම යොදාගෙන සිතුවම් කරලා තියෙන රූප දෙකක්. මෙන්න මේ චිත්‍රය තනිකරම ඇඳලා තියෙන්නේ කළු ගලේ. මේ සිතුවම් නම් සාමාන්‍යයෙන් අවුරුදු 800ක් පමණ කාලයේදී තමයි ඇඳලා තියෙන්නේ. ඔයාලා රිදී විහාරයට આવොත් එහෙම ගොඩාක් ખાસකම් තියෙන පත්තිනි දේවාලෙකුත් තියෙනවා. ඉතින් එතනටත් ඔයාලා ගිහිල්ලා බලන්න. ඒ වගේම රිදී විහාරයේ ආරක්ෂක දේවතාව විදිහට ඉන්නේ කුමාර බණ්ඩාර දෙවියෝ. මං හිතන් හිටියේ මේක මීවදයක් කියලා. නමුත් මේ කිසිම එකක් මීවද නෙමෙයිලු. මේ ඔක්කොම දෙබර කූඩලු. ඒ වුණාට මම දැකලා තියෙන දෙබර කූඩ කියලා හිතන් හිටපු එකට වඩා මේක ගොඩක් වෙනස්. ගොඩාක් හුලං වැඩි දවස් වලට මේවා ඉන්න දෙබරු මේ විහාරයේ ඇතුලේ තියෙන සිවිලින් වලට එහෙම යනවලු ඒ දවස් වලට. මේ සඳකඩ පහන ගත්තොත් එහෙම මේක අනුරාධපුර යුගයට තමයි අයිති වෙලා තියෙන. ඒකට හේතුව පොළොන්නරු යුගයට එනකොට සඳකඩ පහන ගවය අයින් වෙනවා. ඉතින් මේකෙදි ගවය අයින් වෙනවා. ඒ කියන්නේ මේක අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහන. ඊළඟට ඔයාලට තව ටිකක් පල්ලෙහාට આવොත් එහෙම රිදී විහාරයේ තියෙනවා කෞතුක වස්තු තැන්පත් කරපු කෞතුකාගාරයක්. ඉතින් ඔයගලන්ට ඒකත් බලාගෙනම යන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ පල්ලැක්කියක්. සාමාන්‍යයෙන් පල්ලැක්කිය භාවිතා කරන්නේ හාමුදුරුවෝ එකට මෙහෙට දානමාන ආදියට ගෙන යන්න. දෝලාවේ පල්ලැක්කියේ වෙනස තමයි පල්ලැක්කිය ගෙනියන්නේ දෙන්නයි දෝලාව 4 දෙනෙක් අරන් යනවා. ඒ වගේම දෝලාවේ වංශවතුන් කියන්නේ රාජ්‍යවරු බිසෝවරු තමයි යන්නේ. ඉස්සර පිළිම හදන්න ගත්ත ආකෘති වල විනාශ වෙන කොටස් විනාශ වෙන ඒවා තමයි ඔයාලා දැන් මේ දකින්නේ. මේ බිත්තිය බෙදලා තියෙන්නේ කළුගල් වලින්. ඉතින් දැන් මේ කොටසක් ඉතුරු කරලා තියෙන්නේ මිනිස්සු ආවහම බලා ගන්න තමයි මේ විදිහට කොටසක් ඉතුරු කරලා තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ වැලි පිල්ලය.
ඔයාලා මේ ඉස්සෙල්ලා දැක්ක වීඩියෝ ක්ලිප්ස් වල තියෙන අපි පළවෙනි පාරේ ගිය ට්‍රිප් එක රිදී විහාරයට. ඉතින් මේ ගිහම අපි රිදී විහාරයේ දාන පිළිබඳ විස්තර අපි දැනගත්තා. ඉතින් ඒ අනුව අපි හිතුවා රිදී විහාරයට ගිහිල්ලා දානයක් සංවිධානය කරලා දෙන්න ඕන කියලා. ඉතින් ඒකටත් අපිට උදව් කරා. සංවිධානය කරගන්න කටයුතු වලටත් උදව් කරා දිසානායක අංක. ඉතින් ඒ අනුව තමයි අපි මේ විදිහට දානයක් දහවල් දානයක් සංවිධානය කළේ. ඔයාලට රිදී විහාරයට එනවා නම් දවසක් ඉන්න වුණත් නවාතැන් පහසුකම් තියෙනවා. නොමිලේ නවාතැන් පහසුකම්. ඒ ගැන විස්තරයක් මම කුරුණෑගල ට්‍රිප් එකේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ බලන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. bye bye.